අයිබෝවන් හැමෝටම. අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැන් ලියන්න ලෑස්ති වෙලා ඉන්න අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ කියලා සාකච්ඡා කරන්නයි යන්නේ. හරි. එතකොට නංගි මල්ලි මුලින්ම කියන්න ඕනේ දැන් ඔයාලට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී හම්බ වෙන ගණිතයේ ප්‍රශ්න පත්‍රය ඔයාලා මෙච්චර කාලයක් තිස්සේ ලියපු වාර විභාග, කලාප පේපර්ස්, ආයේ පළාත් පේපර්ස් වල තිබ්බ ආකෘතීන් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ ආකෘතීන් වගේ තමයි. එතකොට O level maths paper එකෙත් ඔයාලට papers දෙකක් හම්බ වෙනවා. පළවෙනි පත්‍රය ඒ වගේම දෙවෙනි පත්‍රය කියලා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකම ආය පාරක් අණු කොටස් දෙකකට බෙදලා තියෙනවා. A කොටස B කොටස කියලා. දෙවෙනි පත්‍රයත් එහෙමයි A කොටස B කොටස කියලා ආය පාරක් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මම ඒ කොටසට අදාළව ලකුණු හම්බ වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට සාකච්ඡා කරන්නේ. හැබැයි ඊට කලින් අපි බලමු ඔයාලට මුළු ලකුණු හම්බ වෙන්නේ කොහොමද කියලා. නේද මල්ලි? ඔයාලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හරි උත්තර දුන්නොත් ඔයාලට හම්බ වෙනවා ලකුණු 100ක්. ඒ වගේම දෙවෙනි පත්‍රයටත් ඔයාලට මුළු ලකුණු හම්බ වෙනවා ලකුණු 100ක්. එතකොට ඔයාලට අවසාන ලකුණු හම්බ වෙන්නේ ඔයාලා පළවෙනි පත්‍රයේ ලියලා ගත්ත ලකුණු සංඛ්‍යාවයි ඔයාලා දෙවෙනි පත්‍රයේ ලියලා ගත්ත ලකුණු සංඛ්‍යාවයි දෙක එකට එකතු කරලා ඒ එකතුව දෙකෙන් බෙදපුවාම එන සංඛ්‍යාව තමයි ඔයාලගේ අවසාන ලකුණ විදිහට හම්බ වෙන්නේ. එතකොට හිතන්න ඔයාලට දශම සංඛ්‍යාවක් ආවා කියලා. එහෙම දශම සංඛ්‍යාවක් තියෙන උත්තරයක් සංඛ්‍යාවක් අන්තිම ලකුණ විදිහට ආවොත් ඔයාලගේ මුල ලකුණ වෙන්නේ ඒ සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයලා. දැන් හිතන්න ඔයාලට 74.5ක් ආවා කියලා අන්තිම ලකුණ විදිහට. එතකොට ඔයාලට හම්බ වෙන්නේ 75ක් කියලා ලකුණයි පූර්ණ සංඛ්‍යාවට වටේනවනේ. එතකොට ඒකයි. එතකොට මේ අපි ඊළඟට බලමු මේ කොටසට අදාළව ඔයාලට ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා සහ ඒ කොටසින් අහන ප්‍රශ්න මොන වගේද කියලා. දැන් බලමු පළවෙනි පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා. මෙතනදී නංගිලා මල්ලිලා ඔයාලට ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 25ම කෙටි ප්‍රශ්න. ඒ වගේම අනිවාර්ය ප්‍රශ්න. එතකොට එතනදී ඔයාලට එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ප්‍රශ්න 25ටම උත්තර ලියලා ඉවරුනහම ඔයාලට මුළු ලකුණු 50ක් හම්බ වෙනවා. එතකොට නංගි මල්ලි මේ ප්‍රශ්න 25 අහන්නේ අපි 10 සහ 11 පන්තිවලදී ඉගෙන ගන්න සංඛ්‍යා, ජ්‍යාමිතය, බීජගණිතය, මිනුම්, සම්භාවිතාවය සහ සංඛ්‍යානය කියන පාඩම් වලින්. එතකොට ඒ පාඩමින් අහන ප්‍රශ්න ගාන අපිට හරියටම කියන්න බෑ. හැබැයි අපි පාස් පේපර්ස් අරගෙන බලද්දී අපිට නිකන් කියන්න පුළුවන් සංඛ්‍යා වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්න 4ක් නැත්නම් 5ක් අහනවා. ආයේ ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 8ක් නැත්නම් 9ක් අහනවා. ආයේ බීජගණිතයෙන් ප්‍රශ්න 5ක් 6ක් අහනවා. ආයේ මිනුම් වලින් ගත්තොත් 3ක් නැත්නම් 4ක්, සම්භාවිතාවෙන් 2ක් නැත්නම් 3ක් සහ සංඛ්‍යානෙන් 1ක් නැත්නම් 2ක් විදිහට තමයි ප්‍රශ්න ඇහෙන්නේ. මෙහෙමයි අපිට හරියටම කියන්න බෑ ඉතින්. සංඛ්‍යානයේ ප්‍රශ්න 2ක් අහනවා, සංඛ්‍යානයේ ප්‍රශ්න 1ක් අහනවා කියලා. මොකද මේ අවුරුද්දෙන් අවුරුද්ද ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි සරලව මෙන්න මේ පාඩම් කොටස් ටිකෙන් තමයි පාර්ට් A එකේදී ඔයාලගෙන් ප්‍රශ්න ඇහෙන්නේ. හරි නංගි මල්ලි. එතකොට පළවෙනි පත්‍රයේ B කොටසේදී ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 5ක්. මේ ප්‍රශ්න 5ත් කලින් ප්‍රශ්න 25 වගේ අනිවාර්ය ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න 5 ව්‍යුහගත රචනා ප්‍රශ්න. මෙතනදී එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ටම ලකුණු 50ක් හම්බ වෙනවා. එතකොට නංගිලා මල්ලිලා ඔයාලට මතකද මම කලින් කිව්වා පළවෙනි පත්‍රයට ලකුණු 100ක් හම්බ වෙනවා කියලා. ඒ 100 හැදෙන්නේ මේ ලකුණු 50යි අපි පාර්ට් A එකේ ප්‍රශ්න 25න් ගත්ත ලකුණු 50යි එකතු වෙලා. පාර්ට් B එකේදී නම් මේ ප්‍රශ්න 5 ඇහෙන්නේ සාමාන්‍යයෙන් එකම පාඩම් ටිකකින්. එතකොට පළවෙනි ප්‍රශ්නය අහනවා භාග වලින්, දෙවෙනි ප්‍රශ්නය අහනවා වර්ගඵලය සහ පරිමිතියෙන්, තුන්වෙනි ප්‍රශ්නය අහනවා කොටස් වලද වලින් විතර ප්‍රතිශත එහෙම දාලා කරන්නේ. එතකොට ආයේ හතරවෙනි ප්‍රශ්නය අහනවා සංඛ්‍යාවෙන්, පස්වෙනි ප්‍රශ්නය සම්භාවිතාවෙන්. මෙහෙමයි. 2024 පේපරේදී නම් මේ ටික ඇහුවේ මේ විදිහටම. ඒ කියන්නේ හතරවෙනි එකට ඇහුවේ සංඛ්‍යානේ, පහට ඇහුවේ සම්භාවිතාවෙන්. හැබැයි ඊට කලින් අවුරුදු වල නම් ගිලන් මන්දිලා හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සම්භාවිතාවේ, පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සංඛ්‍යානේ. ඉතින් නම් අපිට අයිඩියා එකක් එනවා නේද? මේ ප්‍රශ්න ටික තියෙන විදිහත්. ඒ කියන්නේ ඉතුරු ප්‍රශ්නත් තියෙන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන ප්‍රශ්න අංකය. හැබැයි මේ පාඩම් වලින්ම තමයි B කොටසේ ප්‍රශ්න 5 එන්නේ. අපි ඊළඟට බලමු දෙවෙනි පත්‍රයේ එන්නේ කොහොමද කියලා. මෙතනදී නම් ගිලන් මන්දිලා ඔයාලට ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න 6ම රචනා ප්‍රශ්න. හැබැයි
අපිට ඒ ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට විතරයි උත්තර ලියන්න තියෙන්නේ. ඒතර කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්න 6ම කියවලා එතනින් ඔයාලට දෙන ලේසිම ප්‍රශ්න 5 තෝරගෙන උත්තර ලියන එක. මෙහෙමයි ඉතින්. ඔයාලට ඕනේ නම් පුළුවන් ප්‍රශ්න 6ටම උත්තර ලියන්න. ඒත් එහෙම ලියලා වැඩක් නැහැ. මොකද ලකුණු හම්බ වෙන්නේ 5කට විතරනේ. එතකොට මේ ප්‍රශ්න 5ට ලකුණු හම්බ වෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගන්න. ඒතර 5 වරක් 10 10 අන්තිමේදී ඔයාලට ලකුණු 50ක් හම්බ වෙනවා. ප්‍රශ්න 5ටම උත්තර ලියපුවාම. එතකොට නංගිලා මල්ලිලා මේ පාර්ට් A එකේදී ඔයාලගෙන් සාමාන්‍ය ප්‍රශ්න අහන්නේ කොටස් වෙළඳපොළ, ප්‍රස්ථාර, ත්‍රිකෝණමිතිය, ආයේ බීජගණිතය, ඒ වගේම බීජගණිතය යොදාගෙන හදන වර්ගඵලයේ පරිමිතිය, පරිමාව වගේ ප්‍රශ්න, ආයේ සංඛ්‍යානය කියන පාඩම් වලින් තමයි ඔයාලගෙන් මේ ප්‍රශ්න 6 දීලා තියෙන්නේ. එතකොට මෙහෙමයි. මේ දීලා තියෙන පිළිවෙලට මේ ප්‍රශ්න අහන්නත් පුළුවන්. මේ පිළිවෙල වෙනස් වෙලා මේ ප්‍රශ්න අහෙන්න පුළුවන්. ඒක ඒ අවුරුද්ද අනුව තමයි ඉතින්. ඉතින් ආයෙ පාරක් මම කියන්නේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න 6න් ඔයාලට ලේසියෙන් ප්‍රශ්න 5 තෝරගෙන උත්තර ලියන එක. අපි ඊළඟට බලමු දෙවන පත්‍රයේ පාර්ට් B එකේදී B කොටසේදී ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ කොටසත් කලින් කොටස වගේමයි. දෙවෙනි පත්‍රයේ B කොටසත් දෙවෙනි පත්‍රයේ A කොටස වගේමයි. අපිට රචනා ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. ඒ රචනා ප්‍රශ්න 6න් අපිට වඩාත්ම පහසු අපි කැමති ප්‍රශ්න 5කට විතරයි අපිට උත්තර ලියන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේම කැමති නම් ප්‍රශ්න 6ටම ලියන්න පුළුවන්. ඒත් එහෙම ලියලා වැඩක් නෑ. අපිට ලකුණු හම්බ වෙන්නේ ප්‍රශ්න 5කට විතරයි. එතකොට නංගිලා මල්ලිලා මෙතනදී අපිට ලකුණු හම්බ වෙන්නේ කලින් වගේම තමයි එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ටම ලකුණු 50ක්. නංගිලා මල්ලිලා ඔයාලට මතකද මම පාර්ට් A එක ගැන කියද්දි දෙවන පත්‍රයේ පාර්ට් A එක ගැන කියද්දි මම ජ්‍යාමිතිය ප්‍රශ්න එනවා කියලා කිව්වේ නැහැ. ඒ නොකිව්ව ජ්‍යාමිතිය ප්‍රශ්න ටික අහන්නේ මෙන්න මේ කොටසදී දෙවෙනි පත්‍රයේ පාර්ට් B එකේදී. එතකොට දෙවෙනි පත්‍රයේ පාර්ට් B එකේදී අපෙන් අහනවා නිර්මාණ, ශ්‍රේණි, ආය ජ්‍යාමිතිය. ජ්‍යාමිතියේදී වෘත්තය සම්බන්ධ කරපු ජ්‍යාමිතිය ප්‍රශ්නයක් අහනවා. ආය ත්‍රිකෝණ සහ සමාන්තර අශ්‍ර සම්බන්ධ කරපු ජ්‍යාමිතිය ප්‍රශ්නයකුත් විදිහට ප්‍රශ්න දෙකක් අහනවා. ආය අපෙන් අහනවා සම්භාවිතාවයේ ප්‍රශ්නයක්. මෙතනදී අපෙන් අහන්නේ අර වෙන් රූප සටහනක් දීලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න. එතකොට නංගිලා මල්ලිලා දෙවන පත්‍රයේ පාර්ට් A එකේදී වගේම පාර්ට් B එකේදීත් අහන ප්‍රශ්නවලට සාමාන්‍යයෙන් අණු කොටස් අන්තර්ගත වෙනවා. අපි ඒක අපි ඉස්සරහා වීඩියෝ වලදී පේපර් සාකච්ඡා කරද්දී බලමු. එතකම් මතක තියාගන්න මේ පාර්ට් A එකේ වගේම පාර්ට් B එකේ දෙවන පත්‍රයේ අහන ප්‍රශ්නවල අණු කොටස් අන්තර්ගත වෙනවා. එතකොට නංගිලා මල්ලිලා මම කලින් කිව්වනේ පාර්ට් A එකේදී මුළු ලකුණු 50ක් හම්බ වෙනවා කියලා. ඒ වගේම දැන් ඔන්න කිව්වා පාර්ට් B එකේදීත් ලකුණු 50ක් හම්බ වෙනවා කියලා. එතකොට මේ 50යි අර 50යි එකතු කළා තමයි මම මුලදිම කිව්ව දෙවන පත්‍රයේ මුළු ලකුණු 100 හම්බ වෙන්නේ. නංගි මල්ලි. එතකොට ඔන්න ඔහොම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් මම මේ කිව්වේ ඇත්තමද කියලා ඔයාලට බලා ගන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිහ තමයි ඔයාලටම පුළුවන් පාස් පේපර්ස් පොතක් අරගෙන මේ ආසන්න අවුරුදු කීපේ පාස් පේපර්ස් ටික රිෆර් කරලා බලන්න මම මේ කිව්වේ ඇත්තමද කියලා. දැන් මම කිව්වනේ එක එක කොටස් වලට එක එක ප්‍රශ්න අහනවා. අය ව්‍යුහය මෙහෙමයි කියලා. ඒක ඇත්තමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව විදිහක් තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක්ස් දෙකක්. එක ලින්ක් එකක් අපේ WhatsApp channel එකේ, අනිත් එක BrainBridge Academy එකේ Telegram channel එකේ. ඒ ලින්ක්ස් දෙකෙන් ගියපුවාම ඔයාලට හම්බ වෙයි PDF එකක්. ඒ PDF එකෙන් මම අන්තර්ගත කරලා තියෙනවා ආසන්න අවුරුදු කීපේ එක එක ප්‍රශ්න වලට අහලා තියෙන්නේ මොන පාඩම් වලින්ද කියලා. ඒතර ඔයාලට කැමති නම් ඒකත් රිෆර් කරලා බලන්න පුළුවන්. ඉතින් අදට මෙච්චරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයිබෝවන්.